මචන්ලා අයිබෝවන් මේ සීරිස් එකේදී අපි CCTV සිස්ටම්ස් ගැන සිම්පල් විදිහට ඉගෙන ගන්නවා. ටෙක්නිකල් කතාවක් නෙවෙයි ප්‍රැක්ටිකල් විදිහට හරියට තේරෙන විදිහට. අද අපි මුලින්ම බලමු CCTV කියන්නේ මොකක්ද කියලා. CCTV කියන්නේ closed circuit television. ඒ කියන්නේ මේ කැමරා වලින් ගන්න වීඩියෝ එක පබ්ලික් එකේ TV එකේ වගේ හැමෝටම පේන්නේ නැහැ. ඒක යන්නේ සිස්ටම් එකේ ඇතුලේ තියෙන DVR එකටයි ඔයාගේ මොනිටර් එකටයි නැත්නම් ඔයාගේ ෆෝන් එකට විතරයි. දැන් බලමු බේසික් CCTV සිස්ටම් එකක් හැදෙන්නේ කොහොමද කියලා. ලංකාවේ ගොඩක් ගෙවල් වලට යන්නේ ඇනලොග් සිස්ටම්ස්. ඇනලොග් සිස්ටම් එකක තියෙන්නේ මෙන්න මේ ටික. කැමරා ටික, DVR එක, පවර් සප්ලයි එක, කේබල් සහ මොනිටර් එකක්. මේ ටික සෙට් වුණාම ෆුල් සිස්ටම් එක හරි. ඇනලොග් සිස්ටම් එකකදී කැමරාවේ ඉඳන් වීඩියෝ සිග්නල් එක කේබල් එකකින් ඩිරෙක්ට්ම DVR එකට යනවා. DVR එක ඒක රෙකෝඩ් කරනවා. ඉන්ටර්නෙට් තිබුණොත් මේක ඕනෑම තැනක ඉඳන් ෆෝන් එකෙන් බලන්නත් පුළුවන්. හරි මචං. අද අපි බැලුවේ බේසික් ටික. ඊළඟ එපිසෝඩ් එකෙන් බලමු ඔයාගේ ගෙදරට හරි ඔයාගේ ක්ලයන්ට්ගේ ප්‍රොජෙක්ට් එකට හරි හරියන ඇනලොග් සිස්ටම් එකක් තෝරාගන්නේ කොහොමද කියලා. වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාලා ෂෙයා කරන්න. channel එකත් subscribe කරලා තියාගන්න. ඊළඟ කොටස මිස් කරගන්න එපා.